මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඔයා දෙන ටෙක්ස්ට් එකක් වොයිස් එකක් විදිහට ජෙනරේට් කරගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් ගැන. මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඔයාලට භාවිතා කරන්න පුළුවන්. විශේෂම දේ තමයි ඔයාට ඕන තරම් ලොකු ටෙක්ස්ට් එකක් දීලා ඒක වොයිස් එකක් විදිහට කරගන්න පුළුවන්. මේක අන්ලිමිටඩ් පාවිච්චි කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේකට කරන්න තියෙනවා වගේ බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා සර්ච් කරගන්න ඕන Google AI voice කියලා. ඉතින් මෙන්න මේ වගේ සර්ච් කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනියට මෙන්න මේ වගේ text to speech AI කියලා ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. මේකේ Google Cloud ලගේ ප්ලැට්ෆෝම් එකක්. ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගත්තාම පස්සේ මේ වෙබ්සයිට් එකට යනවා. මෙතනින් පල්ලෙහාට මෙහෙම හිමීට ආවහම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ caption එකක් තියෙනවා. put text to speech into action කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් දැන් ඔයාලා මෙතන caption එකක් දීලා තියෙනවා. එහෙම නැත්නම් text එකක් දීලා තියෙනවා. ඔයා මෙන්න මේක අයින් කරලා ඉවරලා ඔයාට voice එකක් විදිහට generate කරගන්න අවශ්‍ය වෙන text එක ඔයාලට මෙන්න මෙතනින් දෙන්න තියෙන්නේ. ඉතින් මම මෙතනින් මෙන්න මේ වගේ පොඩි text එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් model එක තෝරගන්න පුළුවන්. ඔයාලට කැමති model එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන language එක තෝරගන්න පුළුවන්. මෙතන languages ගණනාවක් තියෙනවා. ඔයාලට කැමතියක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වොයිස් එක. ඉතින් මෙතන වොයිසස් කිහිපයක්ම තියෙනවා. මේවා ඔයාලට ටෙස්ට් කරලා බලලා කැමති වොයිස් එකක් තෝරගන්න පුළුවන්. දැන්ට මම මෙන්න මේ දේවල් ටික තියෙන්නේ. ඉතින් මේ දේවල් ටික හරියට කරගත්තාම පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන speak it කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේකේ වොයිස් එක ඔයාලට අහන්න පුළුවන්. ඉතින් එතනින් වොයිස් එක ඇහුවාම පස්සේ මේක ඩවුන්ලෝඩ් කරගන්න තැනක් නැහැ. හැබැයි අපිට මෙන්න මේක එක්ස්ටෙන්ෂන් එකක් භාවිත කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අලුත් ටැබ් එකක් ඕපන් කරලා සර්ච් කරන්න Google Web Store කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වෙබ් ස්ටෝර් එකට එන්න පුළුවන්. ඊට පස්සේ සර්ච් කරන්න මෙන්න මේ වගේ Chrome Audio Capture කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි අයිකන් එක තියෙන්නේ. ඉතින් මෙහෙම සර්ච් කරගත්තාම පස්සේ මේ එක්ස්ටෙන්ෂන් එක නම මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ඉවරලා ඔයාලට පුළුවන් වගේ බ්‍රවුසර් එකට මෙන්න මේක ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාගේ එක්ස්ටෙන්ෂන් වල මෙන්න මෙතනින් ඒ අයිකන් එක පෙන්නාවි. ඒක ක්ලික් කරලා ඉවරලා ලේසියෙන් ඔයාලට මෙන්න මේ ජෙනරේට් කරගත්ත වොයිස් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.